Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා රෙඩ්මිගේ Forex Post එකේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයාලා Binance app එක use කරනකොට ඔයාලා දැන් spot සහ future වලින් එහාට ගිහලා Binance එකෙන් නිකන් ඉඳලා මුදල් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසානයේදී රැඳී සිටින්න මොකද මේකේ ගොඩාක් වටින දේවල් මම කතා කරනවා. ඉතින් ඒවා මිස් කරගන්න එපා කියන මම එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් Binance app එකට register වෙන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකකදී අරන් ආවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Binance එකකින් දීලා තියෙන option එකක්. නිකන් ඉඳලා නිකන් සල්ලි දාලා විතරක් අපිට කොහොමද මේකෙන් මුදල් ගන්න පුළුවන් කියන එක. ඒ යන්නේ spot trading උත් නොකර future trading උත් නොකර නිකන් ඉඳලා කොහොමද සල්ලි ගන්න කියන එක අපි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම අපි මෙහෙම හෝම් පේජ් එකට එනවා. ඉතින් මේ හෝම් පේජ් එකේ ඔයාලා more කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඉතින් මේ more කියන ඔප්ෂන් එක මෙතන උඩ මට පේන්න තියෙනවා. මම ඒකට යනවා. ඉතින් ඔයාලා මේකට ආවට පස්සේ ඔයාලා ටිකක් මේකේ යටට යන්න. මේකේ යටට යනකොට තියෙනවා මෙන්න මේ earn කියන ටැබ් එක. ඉතින් අපි අද කතා කරන්නේ මෙන්න මේ earn කියන ටැබ් එක ගැන. ඉතින් මෙන්න මේ earn කියන ටැබ් එකේ තියෙන දේවල් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම තියෙනවා earn කියන ටැබ් එකේ earn කියලම එක් feature එකක්. ඉතින් අපි ඒකට ගියාම මෙන්න මේ earn කියන එකේ තියෙන්නේ ඔයාලා නිකන් ඉඳලා සල්ලි ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ටිකක්. ඉතින් මේකේ මම මුලින්ම හඳුන්වා දෙන්නම් මේ earn කියන්නේ මොකක්ද කියලා. ඔයාලා fixed deposit දානවා නේද? ඔයාලා බැංක් එකක fixed deposit දානවා යම්කිසි rate එකකට. එතකොට මේ earn කියන ටැබ් එකේ mainly තියෙන simple earn කියන option එක. ඉතින් මම මේකට යන්නම්. මෙන්න මේකෙදී වෙන්නේ ඔයාලා දාන fixed deposit එකකට ඔයාලට ආපහු bonus එකක් හම්බෙනවා. ඒ කියන්නේ පොලියක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ earn කියන ටැබ් එකේ තියෙන්නේ අන්න එහෙම පොලියක් හම්බෙන විදියට ඔයා ගාව තියෙන cryptocurrency ඔයාට deposit කරන්න පුළුවන්. ඉතින් මේක උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔයා හිතන්න ඔයා BNB අරගෙන ඔයා ඒක තව අවුරුද්දකින් සෙල් කරන්න හිතාගෙන ඉන්නේ. තව අවුරුදු දෙකකින් සෙල් කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට ඔයාට පුළුවන් මේක නිකන් wallet එකේ නිකන් තියනවට වඩා හොඳයි ඔයාට මෙන්න මේ earn කියන ටැබ් එකේ මේ simple earn option එක හරහා තව option අපි ඉස්සරහට කතා කරනවා. මීට වඩා හොඳ මීට වඩා profitable option ටික අපි අද කතා කරනවා. එතකොට මේ simple earn කියන එකේ ඔයා දාලා තිබ්බොත් උදාහරණයක් විදිහට ඔයා USDT කියලා හිතන්න. ඔයා USDT stake කරන් ඉන්නවා account එකේ. එතකොට ඔයාට තියෙන්නේ මෙන්න මේ search bar එකේ USDT කියලා හොයන්න. එතකොට දැක්කද මේ USDT කියලා උඩින් වෙනවා. එතකොට මෙතන USDT එකේ තියෙනවා bonus කියලා. ඒ වගේම ඉස්සරහින් තියෙනවා rate එකක්. ඉතින් මෙන්න මේ rate එක 10.06ක් කියන රේට් එක ඔයාට හම්බෙනවා ඔයා මේකේ ඩිපොසිට් කරලා තියෙනවනම්. එතකොට මම තව උදාහරණයක් ගන්නම් BNB. එතකොට මේකේ යටටවම් තියෙනවා BNB. එතකොට මේ ඔයාට තව දෙයක් ඔයා මේකේ බලන්න ඕනේ ඩිපොසිට් කරන්න කලින්. හොඳ කොයින් වල සමහර දවස් වෙනවා මේකේ හොඳ රේට් එකක් ගෙවන. ඉතින් ඒක ඔයාට ගන්න පුළුවන්. මෙන්න මෙතන EST APR කියන එක ක්ලික් කරාම උඩ ඉඳලා ඒ කියන්නේ රේට් එක වැඩි එකේ ඉඳලා අඩු එකට ඔයාට මෙන්න මෙහෙම පෙන්නනවා. එතකොට ඔයා මේකේ තියෙන රේට් වැඩිම කොයින් එක අරන් ගිහලා බයි කරලා එහෙම කරන්න යන්න එපා. එතකොට ඔයා බලන්න ඔයා දැනට බයි කරලා තියෙන කොයින් වලින් මෙතන හොඳ රේට් එකක් ගෙවන එකක්. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු මේකේ BNB කියන එක. ඉතින් අපි මෙහෙම 8.8 ගානක් අපි බලමු පොඩක් යත්‍රවිල්ලත් වලට බලන්න පුළුවන්. නැත්නම් උඩ සර්ච් කරලා බලන්න පුළුවන් ඔයාට. ඉතින් මම උඩ සර්ච් කරලා බලනවා මට ඒකට හොයාගන්න බැරි වුණා BNB කියලා. හරි. මේ ආවේ BNB. එතකොට මේ BNB ඔයා 0.15ක රේට් එකක් ඔයාට ගෙවනවා බෝනස් එකක් විදිහට. يعني වැඩි වෙලා තියෙන්නේ. normal simple ගෙවන ගානට වඩා වැඩි වෙලා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ ගෙවන rates. දැන් බලමු ඔයාට මේක මිනිමම් කරන්න 0.03ක් අවශ්‍ය වෙනවා. ඉතින් මගේ ගාව එච්චර BNB නෑ. එතකොට ඔයාට පුළුවන් මෙතන fix
ෆ්ලෙක්සිබල් කියලා තියෙනවා. ෆ්ලෙක්සිබල් කියලා කියන්නේ ඔයාට ඕන වෙලාවක මේක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. හරිද? එතකොට 0.1ක් ඔයාට ඒකෙදි ගෙවනවා. ඊළඟට තියෙනවා 15යි කියලා. ඒ කියන්නේ 15 days කියන්නේ ඔයා දවස් 15ක් BNB මේක ස්ටේක් කරලා තිබ්බොත් ඔයාට 0.1ක් හම්බෙනවා. එතකොට මේ පැත්තට යනකොට ඒක වැඩි වෙනවා. මාස 2ක් මාස 3ක් ඔයා ඩිපොසිට් එක දාලා තිබ්බොත් මාස 3 නෙවෙයි මාස 4ක් ඔයාට 0.32ක් හම්බෙනවා. හරිද? මේ තියෙන්නේ ඇනුවල් APR එක. ඒ කියන්නේ අවුරුද්දකට. එතකොට ඔයාලා මේක හිතන්න එපා ඔයාට දවසෙන් හම්බෙනවා කියලා. එතකොට උදාහරණයක් ගමු අපි BNB එකක් වගාව තියෙනවා කියලා. ඔයාට එතකොට රිවෝඩ් එක විදියට 0.01ක් හම්බෙනවා. ඉතින් 0.01ක් කියන්නේ දැන් BNB එකේ ප්‍රයිස් එකත් එක්ක ඔයාට ඩොලර්ස් 10ක් වගේ ආසන්න මුදලක් ඔයාට මේකෙදි හොයා ගන්න පුළුවන්. රයිට්? එතකොට මෙන්න මේ වගේ තමයි ඔයාට මේකේ BNB සබ්ස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. ඊළඟට අපි යමු BNB අර අපි නිකන් USDT ම ගමු අපි. හරි USDT මේ තියෙන්නේ. එතකොට USDT නම් ඔයා මෙතන බෝනස් එක ඇප්ලයි වෙන්නේ ඩොලර් 200ට අඩුවෙන් ඔයා. ඩොලර් 200ට අඩුවෙන් ඔයා මේකේ මේ ෆ්ලෙක්සිබල් earning එකක් දානවා නම් ඔයාට 0.03ක් දවසට හම්බෙනවා. එතකොට ඔයා 0.03ක් කියන්නේ ඔයා මේ USDT ටික යූස් කරන්නේ නැති නිසා. එතකොට ඔයා හිතන්න ඔයා මෙතන USD 5000ක් දානවා කියලා. එතකොට ඔයාගේ සල්ලි වලට මුකුත් වෙන්නේත් නැහැ. රයිට්? සල්ලි වලට මුකුත් වෙන්නේත් නැහැ. ඔයාගේ USD 5000 මේකේ තියෙනවා. ඒ තියෙන මට මෙයාලා 0.32ක් දවසකට ගෙවනවා. ඒ කියන්නේ සාමාන්‍ය මාසකට ඔයාට ඩොලර්ස් 10ක් විතර ගෙවනවා අමතරව. එතකොට ඔයාලා දැන් පොරන් ඩොලර්ස් USD 5000ක් කියන ඩොලර්ස් 10ක් මොකටද හොයන්නේ කියලා. ඉතින් මේ හම්බෙන්නේ ඔයා නිකන් වොලට් එකේ තියන් ඉන්න සල්ලි වල. ඒ කියන්නේ ඔයා මේකට ඉන්වෙස්ට් කරනව නෙමෙයිනේ. එතකොට ඔයාගේ වොලට් එකේ තියෙන සල්ලි වලට තමයි මේ amount එක හම්බෙන්නේ. එතකොට දැන් මේකේ මේ වැඩිය ගෙවන්න නැති ඒවත් තියෙනවා. එතකොට දැන් මේ Shiba Coin ප්‍රතිශතම් 2යි ගෙවන්නේ. ඒ කියන්නේ Shiba Coin 10,000ක් ලක්ෂයකගේ දැම්මොත් ලක්ෂයකටත් ඔයාට 0.5-7ක් හම්බෙනවා Shiba Coin. එතකොට ඔයා මේ දාන amount එක වැඩි වෙන්න ඔයාට හම්බෙන daily ගාන වැඩි වෙනවා. එතකොට right මෙන්න මේ වගේ amount එකක් දැම්මොත් Shiba Coin 57,000ක් දවසකට හම්බෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා ගාව තියනවා වැඩිපුර තියනවා නම් ඔයා ලොකු amount වලින් spot buy කරලා තියනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේකේ දාලා හොඳ income එකක් ගන්න. right? ඉතින් මේ simple earn කියන එකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ තව option එකක් තියෙනවා. ඉතින් මම ඒක නිකන් උඩින්ම තියෙන USDT වලට ගිහලා වෙන්නන්න මෙන්න මේකේ තියෙනවා auto subscription කියලා. මෙන්න මේක ඔයා on කරලා ඔයා මෙන්න මේක දාලා තිබ්බම ඒ කියන්නේ auto subscription දාලා ඔයා දැන් අපි උදාහරණයක් කරමු BNB එක. හරි BNB එක ගමු. එතකොට BNB එකේ ඔයා දවස් මාස දෙකට අපි මාස 4ට ගමු. මාස 4ට දාලා BNB එකක් දාලා auto subscription එක දාලා තිබ්බට පස්සේ ඔයාගේ wallet එකේ තියෙන ඒවා එතකොට මෙයාලා මෙතන පෙන්නනවා activity auto subscription to automatically revenue the lock product on your select duration. ඒ කියන්නේ ඔයා දැන් මේකේ auto subscription එක දාලා ඔයා මේකේ කොහොම හරි BNB එකක් දැම්ම කියනකො. එතකොට ඔයාට එන reward එකක් ආපහු මේ ඔයා amount එකට deposit කරපු amount එකට වැටෙනවා. ඒතර ඔයා හිතනවා ආගාව BNB 10ක් වගේ තියෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් 0.01ක්. ඒ කියන්නේ දවසකට මේ කාලයට දැන් අපි ලංකාවෙන් වුණා ඩොලර් BNB 50ක් වගේ තියෙනවා කියලා. එයාලට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ඉන්කම් එකක් ගන්න. ඒ කියන්නේ දැනෙන ඉන්කම් එකක් ගන්න. මොකද එයාලා ලොකු කාලයක් මේ BNB තියාගෙන ඉන්නවා. BNB 100ක් තියෙන කෙනෙක් කියන්නකෝ.
එයාට පුළුවන් $100ක් වගේ ගන්න මේකේ. රයිට්? එතකොට ඔයාගේ ගාව තියෙන amount එක වැඩි වෙනකොට ඔයාට හම්බෙන profit එකත් වැඩි. රයිට්? පොඩි profit එකක් දාලා ඔයාට පොඩි ලොකු gain එකක් ගන්න බෑ. හැබැයි ඒ coin මේකේ තියෙනවටත් මෙයාලා ගෙවනවා. ඉතින් අපි ඊළඟ option එකට යමු. ඊළඟ option එක මේකෙම තියෙනවා dual investment කියලා. රයිට්? මේ අනිත් option තුත් තියෙනවා. හැබැයි ඔයාලට මේ හොඳම option ටික මම කියලා පෙන්නන්නේ. එතකොට මේ dual investment කියන එක ගොඩක් සංකීර්ණ දෙයක්. රයිට්? එතකොට මේකේ තියෙන්නේ ඔයාලා expect කරන කාලය ඇතුළත දැන් උදාහරණයක් ගමු one day. හරිද? මම one day ගත්තේ. එතකොට one day ඒ කියන්නේ දවසක් ඇතුළත හරි දවසක් ඇතුළත ඔයා මෙන්න මේ රේන්ජ් එකෙන් දැන් උදාහරණයක් ගමු මම ගන්නවා Ethereum. right Ethereum වලට ඔන්න දැන් මම මේකට ගියා. Ethereum වලට හොඳ වින් ගාණක් කියනවා 3.315ක් කියනවා. ඔයා දවසක් ගත්තේ අපි. ඒතකොට දවසක් ඇතුළත මෙයාලා කියනවා 4225ට වඩා ප්‍රයිස් එක වැඩි වුණොත් right ප්‍රයිස් එක වැඩි වුණොත් ඔයාට මේකින් amount එකක් ගෙවනවා. උදාහරණයක් ගමු අපි දැන් මේකට ඔයා දාන්න ඕනේ Ethereum වල. අපි ගමු ඔයාට USDT වලින්ම. එතකොට මේ buy low කියන්නේ USDT වලින්. ඔයා buy කරනවා ඔයාට USDT වලින් reward එක හම්බෙනවා. sell high කියන්නේ ඔයා Ethereum වලින් buy කරනවා. ඔයාට Ethereum වලින්ම නැත්නම් USDT වලින් ඔයාට revenue එක හම්බෙනවා. ඉතින් අපි දැනට USDT ගමු. USDT වල ඔන්න දැන් මම ගියා මේකට. ඒකේ 365ක් ගෙවනවා. දැන් මම මේකේ max කියන එක දීලා එතකොට මම $118ක් මේකට දානවා. මම කියන්නේ 4200ට වඩා මේ price එක වැඩි වෙනවා. මම ගත්තේ one day. ඒ කියන්නේ දවසක් ඇතුළත. දැක්කද? ඒක වෙනස් වුණා. ඒක අඩු වුණා. ඒකෝර මම ඉස්සෙල්ලා තිබ්බ ගාන නෙමෙයි දැන් මට හම්බෙන්නේ අර පොඩි ගානක් අඩු වෙලා. ඒත් හොඳ $1ක් වගේ හම්බ වෙනවා දවසකට. ඒකට ඔයා හිතන්න ඔයා මෙතන $1000ක් දානවා කියලා. ඔයාට හොඳ ඇනලයිසර් කෙනෙක් නම් මේකේ තියෙන්නේ 4175ට වඩා හෙට වෙද්දි ඒ කියන්නේ 28 වෙනිදා වෙද්දි 4175ට වඩා ප්‍රයිස් එක වැඩි වුණොත් Ethereum වල ඔයාට reward එකක් හම්බෙනවා. හදිසියෙන්වත් මේකේ ප්‍රයිස් එක අඩු වුණොත් එතකොට ඔයාට මෙන්න මේ ඔයා ඩිපොසිට් කරපු $1000ට Ethereum හම්බෙනවා. right එතකොට ඔයාට මේකට Ethereum හම්බෙනවා. ඔයා ඩිපොසිට් කරන ගාන කිසිම වෙලාවක නැති වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයා ඩිපොසිට් කරන ගාන කිසිම වෙලාවක නැති වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් long tail trade. ඒ කියන්නේ දවස් ගාන වැඩි කරලා ඔයාට බලන්න පුළුවන් නම් සමහර වෙලාවට ලොකු කාලයකට ලොකු amount ගෙවනවා. දැන් 335 අපහු ආවා. එතකොට මම මේක දැන් දැම්මොත් මට එනවා 4200ට වඩා අපේ ප්‍රයිස් එක කියන එක මම දැම්මොත් මට 118.7ක් දාන්නේ මට $1ක් හම්බ වෙනවා reward එක විදියට. 1.2 ගාන. එතකොට ඔයා හිතනවා මේකේ $2000ක් දැම්ම කියලා. $2000ක් දානවා නම් ඔයාට $19ක් හම්බ වෙනවා reward එක විදියට. ඉතින් මේ හම්බෙන්නේ ඔයාගේ amount එක කිසිම වෙලාවක අපදානමකට ලක් නොකර. right එතකොට ඔයාගේ amount එක ඔයාට අපව හම්බෙනවා. මේ කියන price එකට අඩු වුණොත් ඔයාට Ethereum වලින් එක හම්බෙනවා. මේ කියන price එකට වැඩි වුණොත් ඔයාට reward එකක් විදිහට USDT ම හම්බෙනවා. ඉතින් ඔයා හිතන්න මේ price එක ඔයා මේ වගේ $19ක් දවසකට ඔයාගේ account එකේ තියෙන සල්ලි risk නොකර ඔයාට කරන්න පුළුවන් නම් මේක හොඳම අවස්ථාවක් කියලා හිතනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. spot trading, future trading විතරයි මේ Binance එක කරා යාලා දන්නේ. ඒකයි මම ඔයගේ වීඩියෝ එකක් ගෙනාවේ. මේ dual investment simple learn කියන option use කරන්න. ඔයාලගේ account එකේ තියෙන නිකන් තියෙන dollars මේවට දාන්න. දාලා නිකන් තියෙන coin මේවට දාන්න. දාලා හොඳ revenue එකක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ කාලයකදී කියන්නේ දවසක් ඇතුළත amount එකක් ගන්න පුළුවන් නම් කිසිම අවුලක් නැහැ. මොකද දවසට ඔයාට දාන amount එකට හටියන amount එකක් ඔයාට හම්බෙනවා. ඔයාට පුළුවන් dollars එකක් වුණත් දාන්න. හැබැයි එකක් දැම්මොත් පොඩි ගාණක් හම්බෙන්නේ. ඔයාට $5000ක් වගේ දාන්න පුළුවන් නම්
ඔයාට දවසකට $47ක් එනවා. ඉතින් ඔයාට ඇනලයිස් සාමාන්‍ය ප්‍රමාණයට අරගෙනලා හෙට වෙද්දී මේක මේ ප්‍රයිස් එකට ආවේද කියන අයිඩියා එක ගත්තා නම් ඔයාට මේ වගේ එකක $5000ක් දාලා $50ක් දවසකට හොයන්න පුළුවන්. ඉතින් දවසකට $50ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 15000ක් වගේ. ඒකත් වගේ amount එක අවදානමට ලක් නොකර තමයි කරන්නේ. ඉතින් මේක කරනකොට අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ තියෙන පොඩි coin වලට යන්න එපා. අනිවාර්යයෙන්ම BTC, Ethereum, BNB, Solana, XRP වගේ coin වලට විතරක් වමාරු වෙන්න. මොකද එතකොට ඔයාට මේකේ අනිත් පැත්තට හම්බුණත් ප්‍රශ්නයක් නැහැ. right? ප්‍රශ්නයක් නැහැ. ඔයාට අනිත් පැත්තට හම්බුණත් මේක. එතකොට ඒ අනිත් පැත්තට හම්බුණොත් ඔයාට මේ amount එක කියන්නේ දැන් ආපහු වැඩි වෙනකන් ඉඳලා ඔයාට ඔයාගේ amount එක withdraw කරන්න පුළුවන්. මොකද පොඩි amount එකක් නේ වැඩි වෙන්නේ. ඒ කියන්නේ දැන් තියෙන market price එක තියෙන්නේ 4206යි. ඒතර මේ දැන් මෙයාලා කියන්නේ 4200ට වඩා වැඩි වුණොත් තමයි අපිට amount එක හම්බෙන්නේ කියලා. එතකොට ඔයා මෙන්න මේ 4200ට වඩා වැඩි වුණොත් ඔයාට මේකෙදි reward එකක් හම්බෙන. ඒ වගේම මේකේ අනිත් පැත්තේ option එකක් තියෙනවා. ඉතින් වා හිතන්න ඔයාට ඉවරන 4200ට වඩා අඩු වෙනවා කියලා ඔයාට ඒකෙනුත් පුළුවන් $5000ක් දාන්න. එතකොටත් ඔයාලට $45ක් revenue එකක් ආපහු හම්බෙනවා. right $45ක් revenue එකක් හම්බෙනවා මේ යටට ආවේ කියලා හිතනවා නම් ඔයාට. හරිද? ඉතින් මෙන්න මේ option තියෙනවා. මේවා use කරන්න dual investment කියන්නේ හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් අවදානම අඩුම ක්‍රමයක් මේ Binance එකේ තියෙන. ඉතින් ඊට අමතරව මේකේ තව තියෙනවා Solana staking, ඊළඟට Ethereum staking, ඒ වගේ soft staking ඒ වගේ ටිකක් තියෙනවා. ඉතින් මේ කියන්නේ අර ඔයා අපි කතා කරපු දැන් මේකේ Solana මම 20ක් දැම්මොත් මට හෙට වෙද්දී Solana 0.09ක් හම්බෙනවා. right? ඒතර Solana මම සාමාන්‍යයෙන් 100ක් වගේ දානවා. එතකොට ඔයාට Solana 0.5ක් වගේ හම්බෙනවා දවසකට. හරිද? ඉතින් මේ soft Solana staking කියන්නේත් ඒක, Ethereum staking කියන්නේ ඒකම තමයි. ඔයාට මේකෙදි revenue එකක් හම්බෙනවා. මම සරල පැහැදිලි කිරීමක් කරන්න මෙතන ඊට වඩා දෙයක් වෙනවා. හැබැයි මේකේ සරල පැහැදිලි කිරීමක් තමයි මම කරන්නේ. එතකොට මෙන්න මේ වගේ earn tab එක හරහා ඔයාට මේකේ හොඳ මුදලක් හොයන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ earn tab එකට ආවට පස්සේ ඔයාට පුළුවන් mining කරන්න. ඉතින් මේ super mine කියලා තියෙන්නේ මෙන්න මේ option එක. ඉතින් මම මේක ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේ start mining කියන එකට ඔයා මේක යන්න. ඊළඟට ඔයා මෙන්න මේ වගේ එකකට එනවා. ඉතින් මේකේවා home කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ඔයාට මයිනර්ස්ලා ගන්න පුළුවන්. cloud mining system එකක් මේකට add කරන්න පුළුවන්. අපි BTC mining කරන විදිහට බලමු. මෙන්න මේකේ cloud mining කියන option එකට ඔයා. ඉතින් දැනට මේකේ cloud mining එක සෝල්ඩ්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකෙදිත් පුළුවන් ඔයාට purchase කරලා. හරිද? ඔයාට purchase කරලා අවුරුද්දකට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ amount එකක්. ඒ කියන්නේ ඔයාට මේකෙදි mining ඔයා දාන amount එකට හරියන mining ටිකක් ඔයාට ගන්න පුළුවන්. mining කරනවා කියන එක ඔයාලා දන්න ඇති. මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් ඒක ගැන. ඊට අමතරව මේකේ තව ගොඩාක් option තියෙනවා. මෙතන pool කියලා option එකක් තියෙනවා. ඉතින් මේ තියෙන Binance pool එක. Binance pool කියන්නේ miner එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක මේකට link කරන්න. ඒකෙන් mining කරනවා. කට්ටියට ඇවිල්ලා පුළුවන් ඔයාට ඉන්වෙස්ට් කරන්න ඕන නම් මේ Binance pool එක හරහා. ඉතින් මේ වගේ ගොඩාක් option තියෙනවා මෙතන. ඉතින් මේ earn කියන tab එක use කරන්න. මේකේ තියෙන දේවල් බලන්න. මේකේ ඔයාලට හොඳ discount, හොඳ opportunity ගොඩාක් තියෙනවා. ඔයා Binance එකෙන් spot trading, future trading විතරක් නම් කරන්නේ. මේ option වලට යන්න. මේ option වලින් ඔයාට පුළුවන් හොඳ ගේමක් ගහගන්න. right? Binance එකේ නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ගොඩාක් හොඳ ක්‍රම තමයි මේවා. ඉතින් මේවා use කරන්න. මේවා use කරලා හොඳ revenue එකක් ගන්න
ඔයාලට පුළුවන්. ඉතින් මේව යූස් කරන්න කියලා ආපහු කියන ගමන්ම එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක මේ Binance එකේ තියෙන ලන්ච් පූල් එක ගැන අපි කතා කරනවා. ඒ වගේම ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින් ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් එහෙනම් ඔයාලට එතකන් ප්‍රොෆිටබල් ඩේ එකක් වෙන්න කියන ගමන්ම අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.